තුලා ලග්නයට ලියන ලද මෙම ලග්න පලාපලය පොදුවේ තුලා ලග්න හිමියන්ට වන අතර එය නිවැරදිව තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතුය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු රවි කුජ සහ බුධ සමග 3 වැන්නේද, රාහු 5 වැන්නේද, සෙනසුරු 6 වැන්නේද, චන්ද්‍රයා 8 වැන්නේද, ගුරු වක්‍ර වී 9 වැන්නේද, කේතු 11 වැන්නේද ගෝචර ගමනින් උදා වෙන මෙම වර්ෂය ඔබට ධන ධාන්‍ය ලැබේ. අමුතු ආකාරයේ ලාභ ලබා ගැනීමට ක්‍රම සිතයි. ඒවායින් ප්‍රයෝජන ලබා ගැනීමටද පුළුවන්. රැකියාවෙන් ලැබෙන ධනය ඉතුරු කරගනී. තරමක් මසුරුවන කාලයකි. ලෝභ වේ. කෙසේ නමුත් රැකියාවෙන් ලැබෙන ධනය හෝ ලැබීම් තරමක් දුරට හැකිලීමක් හෝ එයින් බාහිර ලෝකයට බැබලීමක් සිදු නොවේ. රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර කරගෙන යන අයට දියුණුවක් ලැබේ. රැකී රක්ෂාවල දියුණුවක් ඇතිවේ. මුදල් ඉපයීමේදී කර්කශ දේට මුහුණ දීමටද පුළුවන්. තම සේවා ස්ථානයේ කරදර බාධක ඇතිවීමට පුළුවන්. තමාට තිබුණා හොඳ නම හෝ ප්‍රසිද්ධියට හානියක් සිදුවිය හැකිය. ව්‍යාපාරයක් නම් තම යටහත් පහත් සේවකයන් තමා සමග අසතුටු විය හැකිය. ගෘහ ජීවිතය සතුරන් නැතිවේ. සහෝදරයන්ට සැප ලැබේ. තමාට ස්ත්‍රීන්ගෙන් කරදර ඇතිවුවත් වාසනාවන්ත කාලයක් උදා වේ. තම හිතවතුන් සමග ආශ්‍රය වැඩි වේ. ප්‍රීති උත්සවවලට සහභාගී වීමට ඉඩ ලැබෙනවා විය හැක. මිත්‍රයන්ගේ ආධාරද උපකාරද ලැබේ. සමාජයේ උසස් වේ. යහපත් වස්ත්‍රාභරණ සහ සැව පහසුවද ලැබේ. උසස් අයගෙන් උපකාරද සැලකිල්ලද ලාභ ප්‍රයෝජනද ලැබෙන කාලයකි. තත්ත්වය තිබුණාට වඩා උසස් වේ. තමා කරගෙන යන සියලු කටයුතු වල වැඩි දියුණුවක් ඇතිවිය හැකියි. මිත්‍රයන්ගේ උපකාරද සහෝදර සහෝදරයන්ගේ උදව් සහ උපකාරද ලැබේ. අවුල් වියවුල් වලින් නිදහස ලැබේ. විවිධාකාර ගෞරව සැලකිලි ලැබීමට පුළුවන්. නමුත් වසරේ මැද භාගයේ වන විට ප්‍රථම නිෂ්ඵල ගමන් යෙදීමට සිද්ධෙන කාලයකි. සර්ප බයටද ඉඩ තිබේ. තමා විසින් කරගෙන කටයුතු වල අවුල් වියවුල් ඇතිවීම උදාසීන ස්වභාවයකින් යුක්ත වන අතර සිත් ඇවුල් ඇතිවීම සහ තමා ළඟම හිතවතෙක් හෝ ඥාතියෙකුගේ වියෝවද සිදුවීමට ඉඩ තිබේ. චන්ද්‍රයාගේ මහදශා අතුරුදශා ගෙවන අයට නම් විශේෂයෙන් නරක කාලයක් උදා වේ. ශරීරයේ බර වැඩි වේ. ස්ත්‍රීන් සමගද පුරුෂයන්ට හිතවතුන් හා හිතවතියන් සමගද ආශ්‍රය ඇති වේ. නමුත් ඇතැම් විට දියුණුවටද කටයුතු සැලසෙනවා ඇත. සිතේ ආකාරයට හෝ තමා කැමති ආකාරයට අනියම් කම් සැප ලැබෙන්නට පුළුවන්. කරන කියන කටයුතු වලින් යහපත් ආදායම් ක්‍රමයක් ලැබෙන්නට අවස්ථාව සැලසේ. සමහර විට නැතිව ගිය වස්තු පවා ලැබෙන්නට පුළුවන්. සැප පහසුව ඇති කරන බඩු භාණ්ඩ ආදිය, වාහන ආදිය මිලට ගැනීමටත් ඉඩ ලැබේ. අධ්‍යාපනය නොයෙක් දේ ඉගෙනීමට ලැබෙන කාලයකි. ඥානය වර්ධනය වේ. සංගීතය, කලාව, සෞන්දර්ය සහ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, පරිගණක විද්‍යාව වැනි තාක්ෂණික දේ ඉගෙනීමටත් එයින් ප්‍රයෝජන ගැනීමටත් පුළුවන්. කෙසේ නමුත් අධ්‍යාපනයට යහපත් නමුත් තරමක් කඩා වැටීමක්ද සිදුවිය හැකිය. සෞඛ්‍ය ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ මුත්‍ර පහවීමේ බාධාවක් හෝ එය වැඩි වේලාවක් ඉවසාගෙන සිටීමට සිදුවීමක් හෝ ඇති කිරීමට පුළුවන්. දන හිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක්ද ශරීරයේ දුර්වල තත්ත්වයක්ද සාමාන්‍ය ශරීරාබාධ ගතියක්ද සාදන්නට පුළුවන්. සුබ දවස් අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා. සුබ වර්ණය සුදු ක්‍රීම් අයිවරි. සුබ අංකය 6. සුබ මැණික් දියමන්ති සුදු මැණික්. සුබ දවසක්.